Welcome to Vertex Academy. අපි මේ වීඩියෝ සීරීස් එකේදී කතා කරන්නේ ටෙක්ලා ස්ට්‍රක්චර්ස් ගැන. මේකදී අපි ටෙක්ලා ස්ට්‍රක්චර්ස් ස්ටිල් ඩීටේලින් පාර්ට් එක මුල ඉඳන් අගටම කියලා දෙනවා. ඒ කියන්නේ අපි මොඩල් එකක් කරන තැන ඉඳන් අවුට්පුට් එක ඩ්‍රෝවින් එකක් කරලා ඒකේ අවුට්පුට් එක ගන්න තැනට යනකම්ම අපි ඔයාලට මේකේදී කියලා දෙනවා. ඒ හින්දා ලැන්ජලින් අපේ වීඩියෝ සීරීස් එකත් එක්ක මේක සම්පූර්ණ සිංහලෙන්ම යන්නේ මේක. මොකද මමත් හොයලා බැලුවා YouTube එකේ සිංහල ටියුටෝරියල් තියෙනවද කියලා ටෙක්ලා වලට. ඔක්කොම තියෙන්නේ ඉංග්‍රීසි වලින් විතරයි. අයින්දා මම හිතුවා මේක ඔයාලට සිංහලෙන් සම්පූර්ණම මේ ටෙක්ලා ගැන උගන්වන්න. ඉතින් අපි බලමු ටෙක්ලා කියන්නේ මොකක්ද? ඒකේ ඉන්ටර්ෆේස් එක, බේසික් නැවිගේෂන් ටික අද ඒ ටික අපි බලමු. අපි ටෙක්ලා ස්ට්‍රක්චර් ඕපන් කරාම මෙන්න මේ වින්ඩෝ එකට තමයි එන්නේ. මේකෙදි තියෙනවා එන්වයරන්මන්ට් එක තියෙනවා, රෝල් එක තියෙනවා, කන්ෆිගරේෂන් තියෙනවා. එතකොට මේ එන්වයරන්මන්ට් එක කියන්නේ ඔයා වැඩ කරන කන්ට්‍රි එක. හිතන්නකො උදාහරණයක් විදිහට ඔයා වැඩ කරනවා කියලා US ප්‍රොජෙක්ට් එකක. එතකොට ඔයා ඒක යූස් කරන්න ඕනේ US එන්වයරන්මන්ට් එක. එතකොට UK එන්වයරන්මන්ට් ප්‍රොජෙක්ට් එකක් නම් UK. ඒ වගේ ඔයා කරන ප්‍රොජෙක්ට් ලොකේෂන් එක අනුව ඔයාට එන්වයරන්මන්ට් එක සිලෙක්ට් කරන්න. එතකොට මේ එන්වයරන්මන්ට් එක සිලෙක්ට් කරන එක අනුව ඒ රටවල් වලට අදාළ ස්ටෑන්ඩඩ් විදියට ටෙම්ප්ලේට් තියෙන. කියන්නේ ප්‍රොෆයිල් වර්ග, බෝල්ට් ස්ටෑන්ඩඩ්, එතකොට ටෙම්ප්ලේට් මේ හැමදේම ස්ටෑන්ඩඩ් එකත් එක්ක තමයි මේ එන්වයරන්මන්ට් එකත් එක්ක තමයි තියෙන්නේ. එතකොට මම දැනට ඉන්නේ ඩුබායි. මම යූස් කරන්නේ මිඩල් ඊස්ට් එන්වයරන්මන්ට් එක. එතකොට මේකෙදි අපේ රෝල් එක තමයි ස්ටිල් ඩීටේලර්. එතකොට මේ කන්ෆිගරේෂන්ස් එකට දාගන්න ඕනේ ඔයා ස්ටිල් ඩීටේලින් කියන එක. දාලා මේක ඕකේ කරන්න. හරි, අතනින් අපි ඕකේ දුන්නාට පස්සේ අපිට ඕපන් වෙනවා මෙන්න මේ වගේ වින්ඩෝ එකක්. මේකෙදි මම මේ කලින් කරපු ප්‍රොජෙක්ට් වගේක් තියෙනවා. ඒක තමයි මේ රිසර්ච් ප්‍රොජෙක්ට් විදිහට තියෙන්නේ. අපි අලුතෙන් මොඩල් එකක් කරන්න පටන් ගන්නකොට මෙන්න මෙතන මේ තියෙන new කියන එකට අපි යන්න ඕනේ. එතෙන්ට ගිහිල්ලා මෙතන වගේ ප්‍රොජෙක්ට් එකේ නේම් එක දෙන්න. මම දෙනවා මේකට දැනට දීලා මේක තමයි ඔයාගේ ටෙක්ලා මොඩල් ෆයිල් එක සේව් වෙන ලොකේෂන් එක. මේක ඔයාට ගිහිල්ලා ඔයා කැමති තැනකට ඔයාට සේව් කරන්න දෙන්න පුළුවන්. සේව් වෙන්න මම දැනට මේක මේ ඩිෆෝල්ට් තියෙන විදිහටම තියෙනවා. දීලා මෙතන අපි ක්‍රැක් වර්ෂන් එකකින් කරනවා නම් මේක සිංගල් යූසර්. ඒ කියන්නේ ඔයාට විතරයි මේක එඩිට් කරන්න පුළුවන්. මේ මොකුත් ෂෙයා කරන්න බෑ. මේකේ මල්ටි යූසර් කියන එක තියෙනවා ලයිසන්ස් වර්ෂන් වල. එතකොට මේ මල්ටි යූසර් දුන්නාම මේකෙදී අපිට දෙන්නේ 3 දෙනෙකුට එකවර එකම මොඩල් එකේ වැඩ කරන්න පුළුවන්. දැන්ට මම සිංගල් යූසර් දීලා ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරනවා. ඕකේ. මේ තමයි ටෙක්ලා වල ඩිෆෝල්ට් ඉන්ටර්ෆේස් එක. මේක බලද්දී ඔයාලා නිකන් කම්ප්ලෙක්ස් වගේ පෙනුනට මේක ඇත්තටම හරි ඊසි. ටික දවසක් යනකොට ඔයාලටම තේරෙයි ඔයාලා කරගෙන යනකොට මේක කොච්චර ඊසිද කියලා. දැන් මේ තියෙන්නේ අපේ මොඩල් කරන ඒරියා එක. අපේ මොඩල් එක කරන ඒරියා එක තමයි මේ බ්ලැක් කලර් එකකින් තියෙන්නේ. මේ ඒරියා එකේ තමයි අපි බ්ලොක් කරන් මේ තියෙන්නේ. අපේ ග්‍රිඩ් මේවා වෙනස් කරන්න පුළුවන්. දැන් අපි මේ ඉන්නේ 3D view එක. එතකොට අපි ෂෝට් කට් එකක් තියෙන control එකත් එක්ක keyboard එකේ control එකත් එක්ක P එකවම මේක අපි plan view එකට යනවා. මේ x direction එක y direction එක තියෙනවා. මේක control P එකේ ගියාම plan view එකට යනවා. ආයෙත් control P එක ගියපොත් ආයෙ 3D view එකට යනවා. ඒක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ x y z direction එක මෙතන තියෙනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේක AutoCAD වගේ තමයි zoom in zoom out කරන්න පුළුවන්. mouse middle button එක scroll කරාම මේක zoom in zoom out වෙනවා. එතකොට middle button එක
ප්‍රෙස් කරගෙන මොඩල් එක හිට මෙට අරන් යන්න පුළුවන්. ඒ වගේ මොඩල් එක රොටේට් කරනවා නම් ඔයාලට මවුස් මිඩල් බටන් එකයි කීබෝඩ් එක කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරාම මවුස් එකේ මිඩල් බටන් එක ප්‍රෙස් කරගෙන ඔයාලට මොඩල් එක රොටේට් කරගන්න පුළුවන්. හරි, අපි අද ඉගෙන ගත්ත ටෙක් ලෙවල් බේසික් ටික. ඉතින් මේ ටික ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරන්න. අපි ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු. ඊළඟ එකේ ලෙසන් එකේ අපි කතා කරනවා ග්‍රිඩ් සිස්ටම්, ඒ වගේම ලෙවල් ක්‍රියේට් කරන විදිය, ඒ වගේම අපි ෆස්ට් මෙම්බර් එක මොඩල් කරනවා නෙක්ස්ට් ලෙසන් එකේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ඒ වගේම අපේ channel එකත් subscribe කරගෙන යන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.